2017දී ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ මුළු ලෝකෙම පදනම් කරගත් වාර්තාවලට අනුව පෙරසම නොමැති ලිංගුව හිමි පිරිමින් 30% පමණ සිටිනවා. ලෝකයේ සිටින යුදෙව් සහ මුස්ලිම් ජාතික පිරිමින්ගෙන් 70%ක් පමණ පෙරසම නොමැති ලිංගුව හිමි පුද්ගලයින්ය. කෙසේ හෝ සමස්ත ලෝ පිරිමි ජනගහනින් වැඩි පිරිසක් පෙරසමක් හිමි ලිංගුවකට හිමිකම් කියයි. සමහර සමීක්ෂකින් පෙන්වා දෙන්නේ පෙරසම ඉවත් කිරීම ලිංගුව සම්බන්ධ පිළිකාවන් සහ ලිංගිකව බෝවෙන රෝග අවම කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. මෑත කාලයේදී සිදු කළ සොයා බැලීම් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සාක්ෂි වාර්තා ඇතුව සඳහන් කරන්නේ පිරිමින්ගේ ලිංගුවෙන් පෙරසම ඉවත් කිරීම හේතුවෙන් HIV ආසාදිනි 60%කින් පහළ වැටී ඇති බවයි. පෙරසම සහිත ලිංගුවක පිරිසිදුකම ගැන පිරිමියෙකු විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. පෙරසම ඇතුළතින් ඇති සම ස්වභාවිකවම තෙත්කතියකින් යුක්තයි. ඒ වාගේම මැරුණු සමකොටස් එහි එකතු වෙනවා. මේ නිසා තෙල් ගතියකින් යුතු ලිංගුමතු පිටක් ඇති වී ආසාදන සිදුවීමට ඇති ඉඩකඩ වැඩි කරනවා. ඒ වාගේම දුගතක්ද නිර්මාණය වෙනවා. මෙවැනි ආසාදන වැඩිවීමක් සිදුවන නිසා පෙරසම පිටිපසට කිරීම තදබල වේදනාවක් දෙන ක්‍රියාවක් වෙනවා. එය රෝගී තත්ත්වයක්. සොයංදින්තනය හෝ නොයෙකුත් ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් හිතුමනාපයට දියරවර්ග යොදා ගැනීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි. පිරිසිදුකම ගැන වගකීමක් ඇතුව කටයුතු කිරීමට කවුරුත් වගබලාගත යුත්තේද මේ නිසයි. පෙරසම රහිත ලිංගුවද පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වුවත් ඒ තරම් වදවිය යුතු කාරණයක් නොවේ. කෙසේ වෙතත් ලිංගුවක පෙරසම ස්වභාවිකව නිර්මාණය වී ඇත්තේ ලිංගුවේ සංවේදී බව සහ බාහිර ආරක්ෂාවට බව මතයක් පවතිනවා. එහි සත්‍යයක් තිබිය හැකි අතර ලිංගික ජීවිතය මෙතරම් සංකීර්ණ වී ඇති යුගයක ඒ ගැන දෙපාරක් සිතා බැලිය යුතුය. ලිංගුවක් ස්පර්ශ කළ සැනින් නිරිවැටෙනවා නම් වර්තමාන ලිංගික අත්දැකීම්වලදී ඒ තරම් හොඳ දෙයක් නොවේ. අනික් අතට දින කීපයක් පෙරසමකින් වැසී ඇති ලිංගුවක්ද වර්තමාන ලිංගික අත්දැකීම් සංස්කෘතියට ගැලපෙන්නේ නැත.